හායි ළමයි මොකද කියන්නේ අද අපි හදමුද ලෙමන් පෙපර් චිකන් එක. හරි එහෙනම් ගිහින් බලමු මම කොහොමද හදන්නේ කියලා. ඉතින් guys මම මේ විදිහට චිකන් ටිකක් cubes කපා ගත්තා. ඒකට මම ඇඩ් කරනවා salt ටිකක්, pepper ටිකක්, එතකොට thyme ටිකක්, chopped garlic and paprika. මම මේ ටික තමයි ඇඩ් කරගත්තේ. දැන් මම මේකට දානවා lemon juice ටිකක්. olive oil. එහෙනම් දැන් මේක හොඳට mix කරලා. mix කරලා මම මේක සීසන් වෙන්න තියනවා විනාඩි 15ක් විතර සීසන් වෙන්න තියලා තමයි කෙබාබ් ස්ටික් වල ගහගන්නේ. ඊට පස්සේ තමයි මම මේක oven එකට දාලා roast කරලා ගන්න. ඔයාලට පුළුවන් grill එකේ grill කරගන්න ගෙදර pan එකක් තියෙනවා නම් චුට්ටක් olive oil ටිකක් දාලා හරි oil ටිකක් හරි දාලා පොඩ්ඩක් grill වෙන්න ඔයාලට තියන්න පුළුවන් pan එකේ උනා. මෙන්න මේ විදිහට මම මේක සීසන් කරලා විනාඩි 15ක් විතර පොඩ්ඩක් සීසනින් එක වෙන්න දෙනවා. විනාඩි 15ක් පොඩ්ඩක් තියෙනවා සීසන් වෙන්න. සීසන් වෙන්න තිබ්බ චිකන් එක මම දැන් අපි ස්ටික්ස් වල ගහගන්න යන්නේ. අපි එහෙනම් බලමු ස්ටික්ස් වල ගහගන්න විදිය. මේකට කැප්ස් ටික අරගෙන ස්ටික් එකේ ගහ ගන්නවා. ඉතින් guys මම මේක දැන් oven එකට දානවා. ඉතින් අර මම හදාගත්ත ස්ටික්ස් වලට ගහලා දැන් මම මේක දානවා. මේක මම රෝස්ට් කරලා ගන්නවා. ඉතින් guys මම හදාගත්තු චිකන් එක ඔයාලට පේනවා ඇති.